ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉතින් යාළු මිත්‍රයෝ හැම දිනාටම ඉතින් ගොඩක් දවසකින් ඉතින් ඔයාලා හම්බෙන්නත් බැරි වුණා. ඉතින් ඉස්සර නම් අපි YouTube වලින් නිතරම හම්බ වෙනවා. ඉතින් මේ අද මම කියන්න යන්නේ ඉතින් ජීවිතේට අපිට ගොඩක් ප්‍රශ්න එනවනේ. ඉතින් ජීවිතේ අපි ආගම දහම අනුව බැලුවත් අටලෝ දහමට අනුව තමයි ඉතින් අපි මේ ලයිෆ් එක කැරකෙන්නේ. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා මේ ආදී විදිහට තමයි. ඉතින් අපි හැබැයි අර හොඳ දේවල් නම් පිළිගන්න කැමතිනේ. ඉතින් නරක දේවල් දුක වේදනා ආයස ඒ වගේ දේවල් එනකොට පාඩු එනකොට එහෙම අපි හරිම ටිකක් ඒකට හරි වේදනාවටපත් වෙනවා කලකිරීමටපත් වෙනවා ඒ වගේ තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට හැම වෙලාවෙම හැමදේම සුබවාදී විදිහට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒ වෙලාවට ඒකට අනිවාර්යයෙන්ම ෆේස් කරන්න ඕනේ. ඉතින් මේ ජීවිතය කියන්නේ හැබැයි ඉතින් එක විදිහකටම තියෙන්නෙත් නෑනේ. ඉතින් චක්‍රයක් වගේ කැරකෙනවානේ. ඉතින් ඒ නිසා අපි අර ඊළඟ මොහොතේ අපිට අද දැන් වර්තමානයේ දුකක් තියෙන්න පුළුවන්. සමහර ප්‍රශ්න ජීවිතේට එනවා. ඒවා සමහර දේවල් විසඳ ගන්න පුළුවන්. සමහර දේවල් වලට උත්තර නැහැ. ඉතින් උත්තර නැති ප්‍රශ්න වලට උත්තර නැෑම තමයි ඒවා කාලය විසින් තමයි විසඳන්නේ. ඉතින් මේ කාලය විසින් විසඳන ප්‍රශ්න ඔහේ විසඳෙන ප්‍රශ්න වලට අපි අමුවට උත්තර හොයන්න ගියොත් අපිට ජීවිතේ පවා නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා කරන්න ඕන හොඳම දේ තමයි උත්තර නැති ප්‍රශ්න වලට ඉතින් පාඩුවේ ඒක ආගම දහමට අනුව ඉතින් ඒක ඉවසා දරාගෙන පාඩු වෙන්න එක කාලය විසින් ඒක හොඳම විනිශ්චයකාරයෙක් හැටියට හොඳම ප්‍රශ්න විසඳන්නේ හැටියට කාලය ඒක විසඳලා දෙනකන්. ඉතින් ඒ විදිහට තමයි ඉතින් මේ අපේ මේ ජීවිත කාලය තුළ අපි ප්‍රශ්න වලට මුහුණ දෙන විදිහ. ඉතින් මේ අපි ජීවිතය කියන්නේ අපේ පොඩි කාලයකට අපි මේ ලෝකෙට ආපු ගමනක්නේ. ඉතින් මේ ආපු ගමනේදී අපිට මේ දුක් නිසා අපිට ජීවිතේ දාලා යන්නවත් අතාරින්නවත් පලා යන්නවත් බෑ. ඒකට ෆේස් කරන්නම ඕනේ. පැමිණි දුක් පැණි රසයි කියලා කතාවකුත් තියෙනවානේ. ඉතින් ඒ නිසා ඉතින් හැබැයි හැමෝටම මේක හිත හදා ගන්න අමාරුයි. ආගමක් දහමක් තියෙන්නෙම මේ වගේ දේවල් වලදී අපිට උත්තර හොයාගන්න විසඳුම් ලබා ගන්න තමයි. ඉතින් ඒ නිසා අපි ප්‍රශ්න දිහා ඉතින් ඒ විදිහට උපේක්ෂාවෙන් බලලා ඉවරලා අපි ඒක කල්පනාවෙන් ඉරපුවම අපිට සහනයක් ලැබෙනවා. ඒ නිසා ඉතින් සතුටින් ජීවිතේට එදිනෙදා උපේක්ෂාවෙන් මුහුණ දීම තමයි හොඳම දේ. ඉතින් ගිහින් ඉන්න සුබ දවසක් වේවා හැම දිනාටම.